මචං මේ බලම් මේ බයික් එක මරුනේ. මගෙත් ආසම එක දවසක සල්ලි ටිකක් එකතු කරලා බස්සනෝ සුපිරි වණ්ඩියක්. උඹ ගනී මේන් කියලා. වරෙන් වරෙන් ඕඩරයක් ඇවිල්ලා. Excuse me මිස්, මේ තියෙන්නේ මිස් අපේ ස්පෙෂල් ඔෆර් මෙනු එක, මේක ෆුඩ් මෙනු එක, මේක ඩ්‍රින්ක් මෙනු එක. මචං මාත් දැන් බිස්නස් එකක් පටන් ගන්න කියලා හදන්නේ. මේ කම්පැනි තියෙන පුඩින් ප්‍රොඩක්ට් සේල් කරලා මටම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා. ගුඩ් මෝනින් මහත්තයා. ගුඩ් මෝනින් මහත්තයා. ගුඩ් මෝනින්. මොකෝ වෙන්නේ ඉතින්? මහත්තයා මේ කම්පැනි තියෙන පුඩින් ප්‍රොඩක්ට්ස් දාලා මටම කියලා බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ. හොඳයි. වැඩේ පටන් ගමු එහෙනම්. all the best. මචං උඹට ඕක හරියන්නේ නැහැ. උඹ වෙන විදිහකට try කරලා බලපන්කෝ. මොකද ඔසිත? බිස්නස් එක පටන් ගත්තේ නැද්ද තාම? මහත්තයා මල් ලබන මාසින් ඉඳන් පටන් ගන්න කියලා හිතන් ඉන්නේ. ඒකත් එක්ක මේ අද ඉඳන් දිනුකත් වැඩ වෙන්නේ නැහැ කියලා කියන්න කිව්වා. මොකද ඔසිත? උත්සාහය හතහරියද? කරන්න කියලා හිතාගෙන ඉන්නේ මහත්තයා. අපි දවසක තැනකට එන්න පුළුවන්, ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා හිතාගෙන ඉඳලා වැඩක් නැහැ. ගොඩ යන්න ඕන නම් වැඩේට උත්සාහ කරන්න ඕනේ. හිතේ ධෛර්යයෙන් පටන් ගන්න ඕනේ. එහෙම නැතුව උඹත් මෙහෙම කාලේ කකා හිටියොත් හෙටත් උඹ ඔය තැනමයි. උඹට ජීවිතේ තව පියවරකට යන්න ඕන නම් අදම කරපන්. මේ දැන්ම කරපන්. නැත්තම් මේ තප්පරේම කරපන්. එහෙම නැතුව කාලේ කන්න එපා. අපි ගොඩ යන්න ඕන නම් අපිම පාර හදා ගන්න ඕනේ. හිතේ ධෛර්යයෙන් උත්සාහ කරපන්. උඹට පුළුවන්. මචං උඹ ගොඩක් කාලෙකින් පස්සේ දැක්කේ. උඹ වාහනයක් ගත්තද බං? ඔව් මචං. මචං උඹ ඒ කාලේ ඉඳන්ම මාත් එක්ක යාළුවෙක් වගේ ඉඳලා උඹ කිව්වා මට කිසි දෙයක් කරගන්න බෑ කියලා. මහව ඉතින් වැට්ටුවා. මහව බය කරා. පස්සේ මං එක දෙයක් තේරුම් ගත්තා. අපි ජීවිතෙන් ගොඩ යන්න ඕන නම් අපි ආශ්‍රය